ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මේ රේන් ෆෝස්ට් ගැලරි වෝක් කියන එකට. මේක තියෙන්නේ මවුන්ට් දෝනබුවන් වල. මේ විදිහට කැලයක් උඩින් හදලා තියෙනවා අපිට ඇවිදගෙන යන්න පුළුවන් වෙන්න මේක. එක්කද මෙතන මේ පාසි වේලෙන්නේ මේ කියන්නේ දිගටම වහිනවා. You are now in the forest canopy 15 meters above the ground. අර තියෙන අපි යන්න තියෙන්නේ මේ යට තියෙන මේ එකේ. නේද? පාර. තනින් වැටුනොත් නම් මැරෙන්නේ. මේ ගහ බලන්න. නිකන්. ගහ නම් මැරලා තියෙන්නේ හැබැයි නේ. මාරුස. මේ ගහයි සයිස් එක බලන්න මේක. යන්න බලහැට. අන්න කට්ටියක් එනවා තාම. දැක්කද මේ පාසි වේලෙන්නේ නැහැ. කියන්නේ වැහලා තියෙන හොඳ. අර ඩෝර් දෙකට දාලා තියෙනවා. නැත්තම් මේ අර බැටරි වලින් charge කරන එකක් තියෙනවා. USB වලින් charge කරන එක. බරයි. නෑ එච්චර බර නෑ. මං හිතන්නේ. නෑ ඒක ඉවර වෙනවනේ ඊට පස්සේ දන්නේ නෑනේ මේක ටක් ගාලා මේ USB C වලින් charge කරන්න තියෙනවා. මේ උෂ්ණත්වය 10යි නේද? 10යි හරි 8යි හරි එහෙම තිබ්බේ. ඔයා උඩට දාගන්නවා සීතල නම්. අන්න කට්ටියක් එනවා. මං ඉතින් අර තනියෙන් ආව දවසේ මෙතන වහිනවා. මන්න වැස්සෙම තමයි ගියේ. මේක ලිස්සනවා හැබැයි. නෑ මේක ලිස්සන්නේ නෑ. මේක අර හදලා තියෙන දේ. නෑ ලිස්සන්නේ නෑ. මේ හදලා තියෙන්නේ. කෑ ගන්නවා නේද? මේ අද තව ටිකකින් වහී වගේ. water sound of water. අපි ඉතින් අරක උඩනේ. හරි. සීතලයි නේද ටික? මේ පාරෙන් පල්ලෙහාට යනවද උඩට යනවද? එතනින් යන්නත් පුළුවන් නේ. මම හිතන්නේ ගිහිල්ලා එන්න පුළුවන්. Like this. Yeah. This rainforest is an ancient place. Hundreds of years old. මේ ලැබුගෙන තියනවල හිතා ගන්නත් බෑ හැබැයි. ඒක වෙන්න දෙර සමහර ලොකු ගස් මැරිලා තියෙනවා. මේ තියෙන්නේ මේ තෙතයි. කෑ වැහලා තියෙනවා. හරි නැත්තම් මේ අපේ අම්මලා ආව නේද මේකට මාමා ඔව් එහෙනම් මේක තමයි මේ බලන්න මේක මැරිලා දැක්කද ඒක මේක දැක්කද වේ අම්මෝ කන්දේ ලොකු ඒක නිකන් අපිට කැමරාවට නම් පේන්නේ නැහැ. මේ හරිය තියෙන ලොකුම ගහක්. මං හිතන්නේ මෙහෙම ගිහිල්ලා මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මේ අනිත් පාරේ යන්න තියෙන්නේ ඒක අරකට සෙට් වෙනවා. මෙතන උඩින් වෙන් වෙන එක
ඔහොම ගිහිලා ආයෙ එන්න වෙනවා අපිට. ඒක යන්නේ නැහැ කොහෙට. ඊට පස්සේ මේ පාරේ ගියාම අර අතනින් වෙන් වෙච්ච තැනට සෙට් වෙනවා. හොඳයි නේද මේ ක්වොලිටියටම හදලා තියෙන්නේ. හොඳට හදලා තියෙනවා. ලංකාවේ සිංහරාජේ හෝටල් එකෙන් මෙහෙම හදන්න ඕනේ නේද අනේ. ඔව්. මේකක් වෙන්නේ නැහැ. ඔව් එතකොට ඒ දැන් මේ පාරෙන් එහාට යන්නත් බෑ අපිට. ඔව්. මේ තියෙන sound of water. ලංකාව මේ වගේ පොඩි වතුර පාරක් ගණන් ගන්නෙත් නෑනේ. ඕ. එහෙනම් ඒක ලස්සන හදලා තියෙනවානේ. කට්ටිය හොරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා මෙතනින්. පාර හැදිලා තියෙනවා. රතන පාර උඩ පේන්නේ නැහැ ඒක හරියට. මේක නම් මාර සීතල ඇති. ඒ රාඩ වෑර. නිකන් සීත ගඟුල වගේ ඇති. ඔව් මෙච්චර වතුර පාරකුත් තියෙද්දි නේද? හැම ගහේම පාසි හැදිලා. අර උඩ පවා තියෙනවනේ පාසි. යනවාද අතට? මේක න හද ඒ කියන්නේ හදපු එකක් නෙමෙයි නැචරලිම යන විදිහ වෙන්නේ නැති. වතුර පාර මේ අර මෙතන බලන්න අර කොළ පාරේ තියෙන හැටි. ගහේ මුලත් එක්ක. අන්න වාහනය. නර මුල ගානට ලස්සනට හැදිලා නේ. කටින් දුම යන්නේ නැහැ. නෑ ඒක නෑ. මං වැස්සේ ආවේ දන්නේ මගේ. යනවාද පල්ලෙහාට? මේ තියෙන හැම ගහකම පාසෙ හැදිලානේ තියෙන්නේ. හරි ෂෝ ඉන්න අපේ මනසට. ඔව් ඒක තමයි. නිකන් ළඟයිත් එක. මම දැක්කද එහෙම තියෙන එක තැනක කොහේ හරි. සනීපයි. තව ඔන්න ඔළුවට අත්තර මේ මම මේ තියෙන අර ගහ නේද? ලොකු ගහ නේද? ඔව් නෑ මේ තව ලොකු ගහ. ඒ සද්දේ හරි ලස්සනයි වතුරේ සද්දේ. එතනත් බලන්න ඕන. තියෙන අපි ආවේ මේ අයකනේ. ඔක උඩනේ හිටියේ. Yes. එතන තමයි පල්ලෙහාට ගියේ. මම ආයෙත් එන්නම සෙට් වුණා. අනික අද කට්ටිය නැහැ කවුරු.